අයිබෝවන් සුබ දවසක්. ඉතින් අදත් අපි පොතක රිවිව් එකක් අරගෙන එනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී අරගෙන ආවා ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ කතා මාලාවේ පළවෙනි කතාව විදිහට ඇත්තටම ලිටල් හවුස් ඉන් ද බිග් වූඩ්ස් කියන එක එහෙම නැත්නම් වන අරණක කුඩා නිවස කියන පොත පිළිබඳ රිවිව් එකක් අපි අරගෙන ආවා. ඉතින් ඔබ දන්නවා මේ පොතේ ප්‍රධාන වශයෙන්ම කොහොමද විස්කොසින් වනාන්තරය ආශ්‍රිතව ජීවත් වෙන කුඩා පවුලක් මුහුණ දෙන ජීවිත අර්බුද මුහුණ දෙන ප්‍රශ්න මොනවද? ආහාර සොයාගන්නේ කොහොමද? දඩයමේ යන්නේ කොහොමද? ඊට පස්සේ සීත කාලයට මුහුණ දෙන්නේ කොහොමද? මේ දුෂ්කර ජීවිතයේ සහ ඒකේ තියෙන කටුක බව සම්බන්ධයෙන් අනාරණක කුඩා නිවස කියන පළවෙනි ග්‍රන්ථය ඇතුලේ අන්තර්ගත වෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔබත් සමග එහෙම කතා මාලාවේ දෙවෙනි ග්‍රන්ථයේ විදිහට සලකන තැනිතලාවේ පිහිටි කුඩා නිවස කියන එක. ඉතින් ඔබට තේරෙනවා වනාරණක කුඩා නිවස කියලා දෙවෙනි පොතට තැනිතලාවේ පිහිටි කුඩා නිවස කියනකොට ප්‍රධාන වශයෙන් වාසස්ථාන වෙනස් කිරීමක් එහෙම නැත්නම් වනාන්තර ප්‍රදේශයේ සිට ක්‍රමානුකූලව සංක්‍රමණය වීමක් කතාවක් තමයි තැනිතලාවේ කුඩා නිවස කියන ලෝරා ඉංගල්ස්ගේ දෙවෙනි කොටසේ අන්තර්ගත වෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඒ වෙනකොටත් ප්‍රධාන වශයෙන්ම ඇමරිකානු සමාජය තුළ නාගරීකරණය කෙරෙහි නැත්නම් නගර කරහා ක්‍රමානුකූල සංක්‍රමණයක් ආරම්භ වෙලා තියෙන 1890 වගේ වෙනකොට ඉතින් ඒකේ පිළිඹුවක් විදිහට තමයි ඇත්තටම මේ ලිටල් හවුස් කතා මාලාවේ දෙවෙනි පොත ලිටල් හවුස් on the price කියන ග්‍රන්ථය තුල අන්තර්ගත වෙන්නේ. ඉතින් ප්‍රධාන වශයෙන් ඔවුන් වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන කොට ඔවුන් තිබිච්ච අභියෝග වළක්වා ගැනීම සඳහා ඔහුගේ පියා ඇත්තටම ලෝරාගේ පියා වෙන චාල්ස් තීරණය කරන ළමයි 3 දෙනෙක් එක්ක වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙනවට වඩා බටහිර දෙසට සංක්‍රමණය වෙන්න ඕනේ කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔහුගේ අනිකුත් පවුලේ සීයලා මාමලගෙන් බැහැර වෙලා ඔවුන් තීරණය කරනවා අස්වකරත්වයක තමන්ගේ බඩු ටිකක් දාගෙන බටහිර දෙසට සුදුසු වාසස්ථානයක් එහෙම නැත්නම් තැනිතලාවක් හම්බෙනතුරු ගමන් කරන්න ඕන කියලා. ඉතින් වනාන්තර ප්‍රදේශයෙන් බැහැර වෙලා ක්‍රමානුකූලව විස්කොසින් වනාන්තරයට සමුදීලා බටහිර පැත්තට ගමන් කිරීම ආරම්භ කරනවා. ඉතින් ඒ ගමන තුල සාමාන්‍යයෙන් කිලෝමීටර 100 ගණනක් වුන් නිශ්චිත පාරක් නැතුව බටහිර දෙසට ඔවුන්ගේ අස්වකරත්තේ ඔවුන්ගේ ගෙදර තියෙන සියලුම වඩු බාහිර ආදිය තමාගෙන ගමන් කරන අතරතුර ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග ප්‍රමාණය සම්බන්ධයෙන් තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම උන්ට මුහුණ දෙන්න ලොකුම අභියෝගය තමයි වර්ෂා කාලය තුල ඔයක් තරණය කරන්න යෑමේදී ඔවුන්ගේ අස්වකරත්වය වතුරට ගහගෙන යනවා. ගිහිල්ලා උන් සියලු දෙනාම ගහගෙන යන මට්ටමට ඇවිල්ලා අමාරුවෙන් ජීවිතය ගැට ගහ ගන්න එහෙම නැත්නම් ජීවිතේ බේරා ගන්න තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේ කතාව පුරා මේ පොත පුරාම දක්නට ලැබෙන්නේ උන් මොන වගේ අභියෝග රාශියකට මුහුණ දෙනවද කියලා. ඉතින් මෙහෙම කිලෝමීටර් 100 ගණනක් ඔවුන් ගියාට පස්සේ ඔවුන්ට සුදුසු තැනක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔහුගේ පියා තීරණය කරනවා ලෝරයි මේරි සහ කේරි කියන ළමයි තුන්දෙනාත් එක්ක මේ තැනිතලාව තුල පදිංචි වෙනවා කියලා. ඉතින් ඒකේ උන් කොහොමද ගයක් හදාගන්නේ? ගේ හදාගන්න උන් තරණ වෙහෙස. ඊට පස්සේ ලින්ක් කපනවා, වතුර හොයා ගන්නවා. ඊට පස්සේ ක්‍රමානුකූලව උන්ගේ නිවස නිර්මාණය කරගන්නවා. ඉතින් මේව කාලයක් ගත වෙමින් තියෙනවා. ඊට පස්සේ ඔවුන්ට ඊළඟට තියෙන අභියෝගය තමයි මේ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වෙන රතු ඉන්දියානුවන්ගේ තර්ජනය. ඉතින් රතු ඉන්දියානුව ඇවිල්ලා උන්ගේ ගෙදරට එනවා. ඊට පස්සේ කරදර වෙනවා, කෑම උයාගෙන කනවා, කෑම අරයි යනවා, කෑම පැහැර ගන්නවා. ඉතින් මේ වෙනකොටත් ඔවුන්ගේ ප්‍රධාන ආදාය මාර්ගය තිබ්බේ ඇත්තටම සත්තු දඩයම් කිරීමෙන් ලබා ගන්න සම් වෙළඳාම් කිරීම තමයි. ඉතින් සම් මිටි උස්සගෙන යන මේ වගේ කරදර ගොඩකට ඔවුන් පාත්තු වෙන මුහුණ දෙන සිද්ධ වෙනවා ලෝරාට සහ ලෝරාගේ පවුලේ සියලුම දෙනාට. ඉතින් ඔහොම ගිහිල්ලා හතුන් ඉන්දියානු කරදර ඊට පස්සේ ආහාර සොයා ගැනීමේ කරදර මේ සියල්ලත් එක්කම කාලය ගත වෙලා යනවා. ඊට පස්සේ රතු ඉන්දියානුවන් ක්‍රමානුකූලව මේ ප්‍රදේශයෙන් බැහැරට යනවා. ඒත් එක්කම චාල්ස් එහෙම නැත්නම් ලෝරාගේ පියා තීරණය කරනවා ඔවුනුත් මේ ප්‍රදේශය අතහැර දාලා
යන්න ඕනේ කියලා. ඉතින් වුණොත් ඊට පස්සේ තනිතලාවේ අවුරුදු 1කමාරක් ආසන්න කාලයක් ගත කරලා ඉවර වෙලා වුණොත් ක්‍රමානුකූලව තවදුරටත් ගමන ආරම්භ කරනවා. ඉතින් මේ තනිතලාවේ පිහිටි කුඩා නිවස කියන පොත තුල අන්තර්ගත වෙන්නේ කොහොමද වනාන්තරයෙන් පිටත් වෙලා තනිතලාවට එන්නේ. ආවට පස්සේ ඔවුන් ගෙදරක් නිවසක් නිර්මාණය කර ගැනීම සඳහා ඔවුන් වෙහෙසෙන්නේ කොහොමද? ඊට පස්සේ නිවස හදාගත්තට පස්සේ ඔවුන්ට තියෙන අභියෝග මොනවද? ඊට පස්සේ ඇයි තාත්තා තීරණය කරන්නේ මේ නිවසත් අතහැරලා දාලා අපි ඉස්සරහට යමු කියලා. ඉතින් මේක තමයි තනිතලාවේ කුඩා නිවස ලෝරා ඉංගස් වයිල්ඩ්ගේ දෙවැනි කෘතිය විදිහට තියෙන ලිටල් හවුස් ඉන් ද ප්‍රේසි කියන එක. ඉතින් මේකත් ගංගා නිරෝෂණී සුදුවැලි කන්ද මහත්මිය තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් හරි ලස්සන කතා ගොන්නක් අන්තර්ගත වෙනවා. කොටස් 26ක් විතර වගේ අන්තර්ගත වෙනවා මේ කොටසෙත්. ඉතින් අද දවසේ අපි අරන් ආවේ ලිටල් හවුස් කතා මාලාවේ දෙවැනි පොත තනිතලාවේ පිහිටි කුඩා නිවස.